තිත්ලි අනේ තිත්ලි දුවේ මොකද උනේ කියලා බලන්නකෝ. මගේ සැරයටි පොඩ්ඩක් අරන් දීපන්කෝ දුවේ අඳ උඩින්. මට ඇඳෙන් නැගිටලා පොඩ්ඩක් එළියට යන්න ඕනේ. ඔන්න ආච්චි ගන්න. ඔයාට තව මොන හරි උදව්වක් ඕනද ආච්චි? නැහැ දුවේ මට තනියම පුළුවන්. දැන් ඔබ ගිහින් එළියෙන් සෙල්ලම් කරපන්. හොඳයි ආච්චි. ඉතින් මේ ආච්චි සැරයටියත් අරගෙන හෙමින් මිදුලට ඇවිදගෙන ආවා. ඇවිත් මිදුලේ තියෙන ලොකු අඹ ගහ යට නතර වුණා. ඉතින් ගහේ හැදිලා තියෙන අඹ දැකපු මේ ආච්චිට පුංචි පෙරේතකමක් හිතුණා. අම්මෝ මේ අඹ ගෙඩි ටික හොඳට ලොකු වෙලා තියෙනවනේ එන්න. මේවා පැහෙන්න කලින් අමු ඇමතියේදී අඹ ගෙඩි දෙකක් විතර කන්න නැත්නම් කොච්චර ෂෝක්ද. ඒ වුණාට තිත්ලි දුවත් සෙල්ලම් කරන්න ගියානේ. කවුරුත් නැහැ උදව්වට. බලමුකෝ මමම ගල් කැට කෑල්ලක් ගහලා අඹ ගෙඩියක් කඩා ගන්න පුළුවන්ද කියලා. මොකක්ද මේ කරදරේ? මේ මහා දවල් තිස්සේ මට පොඩ්ඩක් නිදාසේ නිදා ගන්න දෙන්නේ නැත්තේ කවුද? මේ වයසක නා කියාච්චිනේ. මේ නා කියාච්චි ආයෙමත් ගහට ගල් ගහන්නේ ඇයි? අඹ ගෙඩියක්වත් බිමට වැටෙන සද්දයක් නම් ඇහුනේ නෑ. තව කැට දෙක තුනක් ගහලා බලන්න ඕනේ. මට හිතෙන්නේ මගේ මරණය ලියලා තියෙන්නේ මේ නා කිච්චිගේ අතින්ද කොහෙද? මට තේන විදියට මේ හැම ගල් කැටයක්ම වදින්නේ මගේ ඇඟටනේ. මෙතන එක අඹ ගෙඩියක්වත් නෑ. දැන් නම් මට හිතෙන්නේ මේ ආච්චිට ඇස් පේන්නේ නෑ කියලා. කොහොමත් ඇස් පේනවා හොරයිනේ. කොහෙට ගල ගහනවද කවුද දන්නේ? එක අඹ ගෙඩියක් හම්බුණා නම් ඇතිලු. උඹට එකක් විතරක් මදි නේද? හිටපන්කෝ. උඹට මම අඹ ගොඩක් දෙන්න. ආයම්මෝ එක පිට එක අඹ ගෙඩි මෙච්චර හයියෙන් මගේ ඇඟට වැටෙන්නේ කොහොමද? මට හිතෙන්නේ කවුරු හරි මගේ ඇඟට අඹ ගෙඩි වලින්ම ගහනවා වගේ. මම කොහොමත් ගහනවා තමයි. මෙන්න තව එකක්. ඇති දැන් මට තවත් අඹ ඕනේ නැහැ. මෙච්චර අඹ ගොඩක් තියාගෙන මම මොනා කරන්නේද? යාන්තම් ඇති. දැන්වත් ඒක නතර වුණා. එහෙනම් මේ අඹ ගෙඩියක් කාලා බලමුකෝ අපි. අනේ මන්ද මේ අඹ ගෙඩිය හැපුවට කැඩෙන්නෙත් නෑනේ. මට අමතක වුණානේ මගේ මේ පැත්තේ ඇඳේ එක දතක්වත් නැහැ කියලා. හැබැයි අනිත් පැත්තේ දත් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. බලමු මේ පැත්තෙන් හපලා කන්න පුළුවන්ද කියලා. අයියෝ මගේ අනිත් දතත් හැලුණද කොහෙද? ඇස් දෙකයි කකුල් දෙකයි විතරක් නෙවෙයි මේ ආච්චිගේ ඔළුවෙත් ප්‍රශ්නයක් තියෙනවා වගේ. අපරාධ අඹ කඩන්න මෙච්චර තඟලලා සේරම අපෙත ගිය. කිසිම වැඩක් වුණේ නෑ. මොනවා කරන්නද? වයසට ගියාට පස්සේ එක වැඩක්වත් හරියට කරගන්න බෑනේ. අඩු ගානේ Tamanට ආස දෙයක්වත් කන්න ලැබුණා නම් හිත හදාගන්න තිබුණා. ආච්චි, ඔයා දන්නවද කවුද මේ තරම් අඹ ගොඩක් බීමට බෑවේ කියලා? වෙන කවුරුත් නෙවෙයි. ඕවා සේරම කැඩුවේ මම. මොනව? ඔයා බොරු කියනවා. ඔයා කොහමද ආච්චි මෙච්චර අඹ ගොඩක් තනියම කැඩුවේ? ගල් වලින් ගහලා තනි කෙලින්ම ගල් ගහලා තමයි මං අඹ කැඩුවේ. ඉතින් මෙච්චර අඹ ගොඩක් මටවත් කවදාවත් එකපාර මෙච්චර අඹ ගොඩක් කඩන්න බැරි වුණානේ. උඹයි මමයි අතරේ මොන සැසදීමක්ද දුවේ. මගේ පොඩි කාලේ මම කොච්චරනම් ගස් උඩ නගලා අඹ කඩලා තියනවද? ඒවට ගාණක් නෑ. මට වඩා අඹ කඩන්න පුළුවන් කෙනෙක් ඒ කාලේ මුළු ගමේවත් හිටියේ නෑ. ඒවා ඉතින් ගොඩක් ඉස්සර කතානේ ආච්චි. දැන් ඔයාට වයසයි.
අනික ඔයාට කිසිම තැනක අමාරුවක් ප්‍රශ්නයක් වුණේම නැද්ද? මටත් පොඩ්ඩක් පෙන්වන්නකෝ කොහොමද කළේ කියලා. මට ඔය හැමදේම දැන් ඔබට පැහැදිලි කරලා දෙන්න බැහැදුවේ මම මෙච්චර අඹ ගොඩක් කැඩුවා තමයි. ඇත්තටම දාච්චි කියන්නේ එහෙනම් හිටින්කෝ මම දැම්මම මේ අඹ ටික අරගෙන ගිහින් රසම රස අඹ සම්බෝලයක් හදන්න. එතකොට ඔයාටත් හපන්නේ නැතුව ලෙව කාලා හරි කන්න පුළුවන්නේ. හැබැයිද එහෙනම් ඉක්මනට ගිහින් හදපන්කෝ. හැබැයි මට ටිකක් වැඩියෙන් ගේන්න ඕනේ හරිද? හොඳයි ආච්චි. බාවල දුවේ කොමගේ අඹ සම්බෝල ටික ඉක්මනට දීපන් මට හුඟක් බඩගිනි. අයියෝ ආච්චි. අඹ සම්බෝල සේරම ඉවර වුණානේ. ඔයාට පොඩ්ඩක් තියන්න ඕනේ කියලා මට අමතක වෙලා ගියානේ. දැන් ඉතින් මම මොකද කරන්නේ? බලනකොට මේ නාකි ආච්චි කියද දවසම ඉවරයි. කොහොම කරලා හරි අයට අද අඹ කන්න ලැබුණෙම නෑ. හොඳම වැඩේ. තව ගහපන් මගේ ඇඟට ගල්. හැබැයි දැන් මට කරන්න දෙයක් නෑ. දැන් ඉතින් ඕකෙන් වැඩක් නෑ. මට පොඩ්ඩක් නැගිටලා කෙලින් වෙන්න උදව් කරපන්. මට ගෙට යන්න ඕනේ. අනේ තරහ වෙන්න එපා ආච්චි. ඊළඟ පාර අඹ සම්බෝල හැදුවාම හැමෝටම කලින් මම ඔයාටම ගෙනත් දෙන්නම්. තරහෙන් ඉන්න එපා හරිද? තේරුණා. දැන් මාව අතෑරපන් මට ගෙට යන්න. අම්මේ මොකද මේ කරන්නේ? මොකුත් නැහැ බං. මම නේ රෙදි කෑල්ලක් මහනවා. අම්මේ මම ඔයාට කොච්චර කියලා තියෙනවද ඔය වගේ වැඩ කරන්න එපා කියලා. අනික ඔයාගේ ඇස් දෙකත් දැන් හොඳටම පේන්නේ නෑනේ. වයසක මිනිස්සු මේ වගේ වැඩක්වත් කරලා කාලය ගත කරන්නේ නැත්තම් වෙන මොනවා කරන්නද බං? ඔබ මට මොනවා හරි කියන්නද ආවේ? ඔව් අම්මේ අපි හිතුවා හෙට හැමෝම එකතු වෙලා ගඟයිනි පොඩ්ඩක් ඇවිදින්න යන්න. එහෙමද? ගොඩක් දවසකින් ඈතක ගියේ නෑ තමයි. යනවා නම් ඉතින් ගොඩක් හොඳයි. ඒකනේ අපිත් හදිසියෙමයි මේ තීරණය ගත්තේ. ඉතින් අපි එළියට ගිහින් එනකන් අම්මට පුළුවන් ගෙදර බලාගෙන ඉන්න. කොහොමත් අපි එක්ක ආවා කියලා අම්මට හරියට ඇවිද ගන්නවත් බෑනේ ඉතින්. අපි විතරක් ගිහින් එන්නම් ඒකින්දා. උඹලා විතරයිද යන්නේ? ඵලයන්කෝ. ඇයි මට බැරි ගෙදර බලාගන්න? මම බලාගන්න. හරි අම්මේ එහෙනම් අපි ගිහින් එන්නම්. වසුදින උදෑසනම කෙට්ලිය ඇතුළු පවුලේ ගෙදර අය දොරවල් ලොක් කරලා ඇවිදින්න යන්න පිටත් වුණා. ඉතින් ආච්චි තනියම කාමරේ ඉඳගෙන ඇගේ රෙදි කෑල්ල මහන්න පටන් ගත්තා. කොහෙන්ද මේ මාළු කඳක් ඉන්නේ? අර තියෙන්නේ නාකි ආච්චිගේ කාමරේ ජනේල ළඟ බිඳානක මාළු කෑල්ලකුයි බත් ටිකකුයි. කොහොමත් මේ ආච්චිට ඇස් පේන්නේ නෑනේ. මම ගිහින් හොරෙන්ම මාළු කෑල්ල උස්සනවා. හිටපන්. මගේ මාළු කෑල්ලත් අරන් උඹ කොහෙද යන්නේ? අම්මෝ මම මෙච්චර හිමින් කාටවත් නොදෙනී මාළු කෑල්ලකට ගත්තත් මේ නාකි ආච්චිට ඒක දැනුනේ කොහොමද? අනේ මේ මාළු කෑල්ලෙන් මාර සුවඳක් ආවා. ඒකයි මම මේකට මොනවාගේ කුළුපඩුද දාලා තියෙන්නේ කියලා බලන් රත්තට ගත්තේ. අනේ මට බොරු නොකිය හිටපන්. මම කතා කරේ නැත්තම් උඹ ඔය මාළු කෑල්ලත් අරන් මෙලහකට දුවලා. මට ඇස් පෙනීම අඩු වුණාට මගේ කන් දෙක හොඳට ඇහෙනවා. දැන් කියපන් උඹේ අදහස මොකද්ද? මේ ආතීතාගෙන ඉන්නේ මමත් මිනිස්සෙක් කියලා වෙන්න ඇති. එක අතකට හොඳයි. මම මොනවා හරි ලස්සන බොරුවක් කියලා මෙයාව රවට්ට ගන්නවා. අනේ ආච්චි මට ගොඩක් බඩගිනි වෙලයි තිබුණේ. ඒකයි මම මෙහෙම කළේ.
මට සමාවෙන්න. ඉතින් ඕක ටිකක් කලින් කියන්න තිබුණනේ දුවේ. හැබැයි මේක මගේ මුළු දවසටම තියෙන කෑම වේල. ඒ නිසා මට මුළු මාළු කෑල්ලම උඹට දෙන්න බෑ. මෙන්න මේකෙන් අඩක් ඔයාට. ඇත්තටමද මේක මටද? ආච්චි ඔයා නම් ගොඩක් කරුණාවන්තයි. මට බැනලා එලවන්න නැතුව කණ්ඩ මාළුත් දෙනවනේ. බඩගින්නේ ඉන්න එකේ අමාරුව මම දන්නවා දුවේ. ඔන්න ඕක කාපන්කෝ දැන්. හැබැයි ආච්චි ඔයා මේ කටුකිරුණු මාළු කෑල්ල කන්නේ කොහොමද? ගෙදර අය යන්න කලින් ඔයාට මේකේ කටු ටිකවත් බේරලා තියන්න තිබුණනේ. කවුද බං මට ඕව බේරලා දෙන්න ඉන්නේ? කවුරු හරි මොනා හරි දීලා යනවා නම් ඒක තමයි මගේ වාසනාව. ඒකට කමක් නෑ ආච්චි. දෙන්න. මම ඔයාට මේ මාළු කෑලි කටු ටික බේරලා දෙන්නම්. බලයි යද්දි උඹ හොඳ ළමයෙක්නේ. ඊළඟ පාරේ මම උඹට මුළු මාළු කෑල්ලක්ම කන්න දෙනවා. ඇත්තද මේ තරම් ඉක්මනට? ඔව්. මේ වගේ වැඩක් මට වඩා දක්ෂ විදිහට කරන්න පුළුවන් තවත් කෙනෙක් ඉන්නවද කියන එක සැකයි. දුව ඔබ කොහෙද ඉන්නේ? ඇයි ආච්චි මම මේ ඔයාලගේ මිදුල තියෙන අඹ ගහේ ඉන්නේ. මොකක්? අඹ ගහේ? ඒ කියන්නේ උඹේ කටින් ඇත්තම කියවුණා නේද? ඔව් ආච්චි මම ඇවිල්ලා කලු කුමාරි කෙනෙක්. කලු කුමාරි? මගේ ආච්චිලා සියලා උඹලා ගැන මට කොච්චර කතා කියලා තියෙනවද? අද තමයි මම උඹලව ඇස් දෙකටම දැක්කේ. ඇයි ආච්චි ඔයාට බය හිතෙන්නේ නැද්ද? මේ වයසට ගියාට පස්සේ මොන බයද බං? මැරුණොත් මේ දුක්බර ජීවිතෙන් නිදහස් වෙන්න පුළුවන්. මගේ කතාව වැඩක් නෑ. උඹේ විස්තර කියපන්කෝ. මගේ ආච්චිලා කියපුවා කොච්චර දුරට ඇත්තද කියලා බලන්න. ඉතින් ආච්චි කලු කුමාරයයි දෙන්න එකතු වෙලා හුඟක් වෙලා කතා කර කර හිටියා. දැන් තිත්තිලා ගෙදර එන වෙලාවත් ලං වෙලයි තිබුණේ. අනේ මටත් උඹට වගේ බලයක් තිබුණා නම් මට මේ වගේ එක තැනක හිර වෙලා ඉන්න වෙන්නේ නැහැ නේද? ඒකට එක ක්‍රමයක් තියෙනවා ආච්චි. මගේ බලය ඔයාට දෙන්න ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමය? මම ඔයාගේ ඇඟට වැහුනොත් ඔයාට මගේ හැම බලයක් ලැබෙනවා. මට දැනෙන හැමදේම ඔයාටත් දැනේ. හැබැයි ඔයාට කිසිම කතාවක් කරන්න බැරි වෙනවා. මරු අදහස. උඹ දැම්මම මගේ ඇඟට වරෙන්කෝ. ඇත්තටම කරන්ට තාච්චි. ඔව් ඉක්මන් කරපන්. අර ගොල්ලෝ දැම්ම ගෙදරෙයි. ඉතින් මේ කලු කුමාරයා ආච්චිගේ ඇඟට වැහුණට පස්සේ ආච්චිගේ ගොදුණු පිට, කැඩුණු කකුල, දත් තැස් පෙනීම සේරම සනීප වුණා. ආච්චි තරුණ කාලේ ඉඳපු ලස්සන පෙනුම එයාට ලැබුණා. හරිම ෂෝක්. දැන් ආච්චිට හැමදේම කරගන්න පුළුවන්. මටත් හැමදාම රසට මාළු කන්න පුළුවන්. මේකට තමයි කියන්නේ එක ගලින් කුරුල්ලෝ දෙන්නයි කියලා. අම්මේ අපි ආවා. උඹලා ආවද? හොඳයි හොඳයි. ආච්චි ඔයා සැරයටියක් නැතුව කොහොමද ඔය කෙලින් ඇවිදින්නේ? ඒක මට අමතක වුණානේ. අයියෝ මම වැටෙන්න යනවා. අනේ මා වල්ලගනින්න. අම්මේ ඔයා හොඳින්ද? අනේ මන්ද අම්මේ ඔයාව දැක්කහම හරියට ඔයාගේ වයස අවුරුදු ගානකින් අඩු වෙලා වගේනේ. කෝ බලන්න ඔයාගේ දත්. ඔයාට දතුත් ඇවිල්ලානේ. මගේ දත් දිහා බලලා උඹලා මොනව කරන්නද? අතරපම්මාව මම කාමරේට යනවා. මට හොඳටම බඩගිනි. මාළු වලුවකුයි රත් වෙච්ච දතුයි මගේ කාමරේට ගෙනත් තියපන්. අනේ අම්මේ ආච්චිගේ ඇසිරීම නිකන් අමුතුයි නේද? ඔයාට මොකද හිතෙන්නේ?
අම්මා දවසම තනියමනේ හිටියේ. ඒකයි බඩගින්නට වෙන්න ඇති. බත් කෑවාම සේරම හරියාවි. මම අම්මට බත් ලෑස්ති කරන්නම්කෝ. ආච්චි මෙන්න මම බත් එක ගෙනාවා. ගෙනාවද? දීපන් ඉක්මනට මට. ආච්චි ඔයා මුළු මාළු ඔළුවම එකපාර ගිලලා දැම්මනේ. උගුරේ කටුවනේ. ඔය කටුවලින් මට මුකුත් වෙන්නේ නෑ. ඔබ ඵලයන් මගේ ඉස්සරහින් යන්න. මම නිදාසේ කාණ්ඩ දීපන්. අම්මේ මොකද තිත්ලිමේ? ඔය ඇයි මේ තරම් බය වෙලා වෙවුලන්නේ? ආච්චි මට එකපාරටම සැර කරා අම්මේ. මට හිතුනේ ඒ ඉන්නේ අපේ ආච්චි නෙවෙයි වෙන කවුරු හරි වගේ. කිරි අම්මට වයසයිනේ දුවේ. උඹ නිකන් ඇයට කරදර කරන්න යන්න එපා. ඵලයන් ගිහින් නිදාගනින්. ආච්චි ඔයා කොහමද ඔය ගහ උඩට නැග්ගේ? ඉනිමගක්වත් නෑනේ මෙතන. මට ඔය හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න බෑ. අයින් මෙයන් ඉස්සරහින් මම දැන් බිමට පයින්නවා. මේ ඇඟ තුල ඉන්නේ යක්ෂණියක්. දැම්ම මෙයාව පන්නන්න ඕන. නැත්තම් මේ ආච්චිගේ පණ ඉවරයි. අනේ සාදු. කොහොම හරි මේ හොල්මන මගේ අම්මගේ ඇඟෙන් පන්නලා දෙන්න. ඕම් ඕම් මෙන්න මන්තර වතුර. දැම්ම මේ ආච්චිගේ ඇඟෙන් එළියට ඵලයන්. අනේ අයියෝ උඹලා කිව්වනේ මම නිකම්ම යනවනේ. මොකටද මේ නිකන් වතුර ගන්නේ? මෙන්න උඹලගේ ආච්චි උඹලම තියාගනින්. මම යනවා යන්න. අනේ ගොඩක් ස්තුතියි සාදු. ඔයා නොහිටින්න අද අපිට මොනවා වෙයිද දන්නේ නෑ. අදත් ගහේ හොඳට අඹ ඇදිලා තියෙනවා. එදා අර කළු කුමාරයා හිටියනම් මට අඹ කඩා දෙනවනේ. දැන් ඉතින් ඒ වාසනාව නෑනේ. කවුද කිව්වේ නෑ කියලා? ඔන්න මම ආව ඔයාට අඹ කවන්න. හැබැයි ඒ වෙනුවට මට මාළු ඕනේ හරිද? අම්බෝ උඹ මෙහෙම හදිස්සිය ඇවිත් මාව ඇත්තටම බය කළානේ බං. බලනකොට මේ අවුරුද්දට උඹ තවත් ලස්සන වෙලානේ. ඔයා තවත් වයසට ගිහින් ආච්චි. එන්න අපි දැම්ම මේ අඹ කඩලා කමු. වටපිටාවේ කවුරුත් නෑ. මේක තමයි නියම වෙලාව. එහෙනම් පටන් ගමු.